Hi friends, අපි අද ඉඳන් අලුත් වැඩක් පටන් ගමු. ඒ තමයි අපි පටන් ගමු පොඩ්ඩ ඉංග්ලිෂ් ටික පොලිෂ් කරගන්න. අපි මුලින් ඉඳන් පටන් ගමු නේද? හා. එහෙනම් අපි පටන් ගමු I වලින්. මොන ගුරේනේ අයියේ? නෑ මම කියන්නේ I වලින් පටන් ගමු. මම කියන I වලින් පටන් ගමු. ඉතින් ඔයා කියන එක nice exercise බලන් ice cube බෙවුවා. නෑ I කියන first person singular pronoun එක. ප්‍රථම පුරුෂ ඒක වචන සර්වනාම පදේ. මම දැන් තේරුනේ අයි කියන්නේ මම. අන්න මම කියන I. අපි I කියනවා මම. මම කරන දේවල් කියන්න අපි I පාවිච්චි කරනවා. I eat rice. මම බත් කනවා. I eat chocolate. I study science. I study maths. I work in my office. I study in my school. අන්න ඒ විදිහට අපි කරන දේවල් කියන්න පුළුවන් I පාවිච්චි කරලා. ඊට පස්සේ අපිට I පාවිච්චි කරලා පුළුවන් I am කියලා පාවිච්චි කරලා මම ගැන කියන්න. තමන් ගැන කියන්න. I am Pradeep. I am Dinodi. අන්න I am a teacher. I am a student. I am from Sri Lanka. I am from Sri Lanka. ඔව් අපි දෙන්නම ශ්‍රී ලංකාවේනේ. එතකොට I am from Sri Lanka කියන්න පුළුවන්. ඒ වගේම I වලට I have කියලා පාවිච්චි කරලා අපිට පුළුවන් මට තියෙන දේවල් ගැනත් කියන්න. I have a pen. I have a pencil. I have a book. I have a scissors. I have a bag. I have a cat. අන්න හරි. calculator අපි සාමාන්‍යයෙන් භාවිතා කරද්දී cal කියලා කියන්නේ අපි කෙටි වචනේනේ. I have a calculator. මට calculator තියෙනවා. ඒ විදිහටත් අපිට I කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට I පාවිච්චි කරන්න පුළුවන් මම ගැන කියන්න අපි I පාවිච්චි කරනවා. මගේ හැඟීම් කියන්නත් පුළුවන් I වලින්. I am tired. I am busy. ඒ වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. I am happy. I am happy. Yes. අර තියෙන I am happy ඒ විදිහට කියන්නත් පුළුවන්. ඊට පස්සේ තමන්ගේ තියෙන දේවල් කියන්නත් පුළුවන් I have එක. ඊට පස්සේ තමන් ගැන කියන්න පුළුවන් කියලා අපි කොහොමද කිව්වා. ඒ විදිහට අපි I කියන සර්වනාම පදේ මම ගැන කියන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට I කියන්නේ ඇහැනේ. ඔව් I කියලා ඇහැට පාවිච්චි කරන එක අපිට ශබ්දය එක වගේ තමයි. හැබැයි I කියලා අපි පාවිච්චි කරන්න first person singular pronoun එක I අකුර විතරයි අපි පාවිච්චි කරන්නේ. ඒකට සම්බන්ධ වාචකයක් විතර තමයි අපි මේ වචනයකට ගල්පගන්නේ. I කියලා ඇහැට කියන එක EYEI. I have two eyes. මට S දෙකක් තියෙනවා. ඒ විදිහට තමයි ඒ I පාවිච්චි වෙන්නේ. ඒ විදිහට අපි I ඇස කියන EYEI පාවිච්චි කරන ආකාරات කීපයක් තියෙනවා. attention. ඒ කියන්නේ අවධානය ගැන කතා කරද්දී I පාවිච්චි වෙනවා. keep an eye on the baby. බබා ගැන බලා ගන්න. එතකොට අපි I පාවිච්චි කරනවා. ඒ වගේම අපේ ඉලක්කයක් ගැන කියන්න, ටාගට් එකක් ගැන කියන්න අපි I කියන වචනේ පාවිච්චි කරනවා. He has his eye on the first place. එයා පළවෙනියා වෙන්න ඇහැ ගහගෙන ඉන්නවා. ඒ විදිහට I පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යම් දෙයක මැද කොටස ගැන කතා කරද්දී I පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. The eye of the flower. අර මලක තියෙන මැද කොටස අපි කියන්නේ I කියලා. මලේ I එක කියලා. ඒ විදිහට I පාවිච්චි වෙනවා. ඊට පස්සේ යමක සිදුර කුහරයක් ගැන කතා කරද්දී I පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා. අපි ඉදිකටු සිදුර the eye of a needle. එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒක වගේම an eye of the net. mosquito net එක තියෙන දැලක් සිදුරක් ඒ වගේ දැන් නම් මේ fish net එක තියෙන සිදුරකට අපි I කියලා පාවිච්චි කරනවා. ඒ විදිහටත් පාවිච්චි වෙනවා. ඒ පාවිච්චි කරන්නේ අපි ඇස කියන EYEI. අපි හැම වෙලේම මම කියන I සඳහා පාවිච්චි කරන්නේ තනි I අකුර කැපිටල් I අකුරක් තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් අපි දැන් I භාවිතා වෙන විදි ටික ඉගෙන ගත්තානේ. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි මම නරඹුවා. තවත් මෙවන් වීඩියෝ බලන් දිනු TV සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න හැමෝම. බට